ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා මගේ channel එකට. මම දැන් මේ රැට උයනවා. රැට උයනවා කියන්නේ හෙට දවල්ටත් එක තමයි දැන් මම මේ උයන්න යන්නේ. හෙට දවල් කියන්නේ ටිකක් කල් තියාගන්නකොට මේ කරෝලයි ඉස්ව ටිකක් තියෙනවා. ඒක දැන් හදා ගන්නවා. ඒ ටික හදන්න යන්නේ මම මේ මොකද මට දැන් හෙට දවස සෑහෙන වැඩ තියෙන දවසක්. ඒකින්ද මම ඒක වැඩ පහසු කරගන්න තමයි මේ දැම්ම ඔයලා තියන්නේ. ඉතින් මම එක ඔයාලත් එක්ක බෙදා ගන්නවා වීඩියෝ කරගෙන. ඉතින් දැන් මම මේ මැටි වරන්දක් ගත්තා මේකට. ඉතින් මේක මහා ලොකු දෙයක් නන් නෙවෙයි. ඉතින් ඒකට ඉතින් මම උයන එකනේ. මම ඒක ඔයාලට පෙන්නද. මම දැන් තෙල් චුට්ටක් මේක දාගත්තා. ගොඩක් නෙවෙයි ටිකක් දාගත්තේ. ඉතින් තෙල් ටික රත් වෙන්න ඕනේ. මැටි වලන් ගත්තාම ඉතින් හරි පහසුයි. පහසු කියන්නේ හොඳයි. ඉතින් මම ගොඩක් මැටි වලන් පාවිච්චි කරන්න තමයි පාවිච්චි තමයි කරන්නේ. ගොඩක් අඩුයි මම ඇලුමිනියම් පාවිච්චි කරනවා. මොකද මේ ඇත්තටම හොඳ නෑ කවුරුනොත්. ඉතින් හොඳයි. ඉතින් මේවා වැඩි කල් පාවිච්චි කරන්නත් බෑ. ඉතින් මේ ගෑස් එකේ තියන් පුපුරනවා. සමහර ඒවා අඩි යනවා. ඉතින් එතකොට තමයි වන්දක් ගන්නවා. ඉතින් මහ ලොකු ගානකුත් නෙවෙයි මේ වලඳක්. ඉතින් ගත්තා. ඉතින් මේ වගේ දැන් තෙල් පැහෙනවා. තෙල් පැහෙන අතරේ මම මේකට දා ගන්නවා මේ අබ ටිකක්. අබ මම හොදලා හිම තියලා තියෙන්නේ. ඉතින් අබ ටිකක් දාගත්තා. අබ ටිකක් දා ගන්නවා. උළු ගාල් ටිකක් ඉතින් එහෙම දා ගන්නවා. දැන් මම මේ කරෝල් එකක් හදන්න තමයි යන්නේ. උළු ගාල් ටිකක් දාගත්තා. ටිකක් වැඩිපුර දැම්මට කමන්නේ. ඉතින් උළු ගාල් ගුණයිනේ. මේකෙන් මම වැඩිපුර දානවා. උළු ගාල් පොඩි පොට්ටක් දා ගන්නවා. තියෙනවා නම් එනසල් කරාබිනේට දැම්මත් කමන්නේ. ඉතින් මං ගාවේ බාද නැහැ. තියෙනවා යන්නේ ඉතින් නැති ඒවා කරන්න දෙන්නේ නැහැ. ඉවර වෙලා කරාබිනේට නම් තියෙනවා. ඉතින් කරාබිනේට විතර දැම්මට වැඩක් නැහැ. මං කරාබිනේට හැම එකම දාන්න බෑනේ. මේකෙන් දැන් මේක තෙල් පැහිලා තියෙන්නේ. ඊට පස්සේ වරන් දානවා මේ සලාගත්ත ඉඟුරු සුදු ලුණු. මම සුදු ලුණු පොතු පිටින් තමයි තෙල් දාද්දි ගන්නෙ. ඒක සුවඳ වැඩි කියලා මට හිතෙනවා. ඉතින් ඒක අපිට අහම සත්‍යයක්ද මන් දන්නේ. මට එහෙම හිතෙනවා. මම පොත් පිටින් හොඳට හොදලා පොත් පිටින් තමයි දාන්නේ. දැන් මේක හොඳට තෙම්පරාදු වෙන්න ඕනේ. ඇත්තට මේ කරවල මේ මෙන්න මේ විදියට රියපුවාම ටික දවසක් තියාගන්න පුළුවන්. මම ගොඩක් ඉදරාට අරහට එහෙම ඉන්න අය ඉතින් මට කියලා හදලාගෙන යනවා. ඉතින් අපේ ළඟට කරනවා ටික. ඉතින් හදාන යනවා මට ඉතින් ටික දවසක් ඒගොල්ලෝ තියාගෙන කරනවා. ඉතින් රසයි රසට හදන්න පුළුවන්. දැන් මටත් මේක දැන් කාලා දැන් රැයට කාලා ඉවර කරන්න නෙමෙයි. දැන් හෙට දවසට මට මේක තියෙන්න ඕනේ. ඒක නිසා මේ හදාගන්නේ. ඉතින් ඒක ඔයාලට වැඩිපුර පෙන්නන්න හිතුනේ ඒකයි. ඉතින් මේ වගේ හදාගත්තාම තියාගන්න කන්න ලේසියි. අනිත් ව්‍යංජන හදාගන්න පුළුවන්. ඉතින් මේක හදලා තිබ්බම මට ලේසියි කියලා හිතුවා. කාලෙ ඉතිරි කරගන්න එපා. ඒකෙන්න. ඉතින් මේක දැන් ටිකක් හැබැයි සුදු ලුණු ඉතින් කර වෙලා එන්න ඕනේ. හොඳට කර වෙන්න ඕනේ සුදු ලුණු. දැන් සුදු ලුණු කර වෙලා තියෙන. ඊට පස්සේ මම මේකට කපා දාත්ත දීනු ටිකක් දානවා. සම්පා කරපින්ජා දානවා. මහ ලොකු දේවල් නෙමෙයි. ඊපස්සේ අපි ලුණු දාන්න ඕනේ. මම දැන් මේක දාගත්තා. මම මේකත් හොඳට මම තෙම්පරාදු වෙනවා. දැන් ලුණු ටිකක් කම්මම් පාට වුණානේ. ඊට පස්සේ මම මේක දානවා මේ කෑලි මිරිස්. කෑලි මිරිස් ටිකක් තමන්ගේ රස අනුව දා ගන්නවා. ඉතින් මට ටිකක් සැරට ඕන කියලා හිතුණා. මේ ගස්වල පොඩි අසනීපෙකුත් තියෙනවනේ මිරිස් වල. ඉතින් ඒක ඉන්න මට හිතුණා ඒක රසට කන්න කියලා. මොකද මම තමයි මේක කන්නේ. ඇත්තටම මේ කරවල කන්නේ ඉන්නේ මම විතරයි. ඒකින්ද ඊට පස්සේ මම කරවලනේ ඒකින්ද ලුණු ටිකක් දා ගන්නවා. මදි වුණොත් දා ගන්න. මොකද කරවල ලුණු තියෙනවනේ. ඒකින්ද ලුණු ටිකයි මම දාගන්නේ. දාගෙන මේ තියෙන්නේ කීරමින් කරවල. මේ මාළු නෙමේ කීරමින් කරවල මම හොඳට මේ බැදලා තමයි තියෙන්නේ. ගැඹුරු තෙලේ හොඳට බැදලා තියෙන්නේ. හොදලා ටිකක් වතුර අයින් වෙන්න තියලා මෙන්න බැද ගන්නවා. බැදගෙන ඒකට මේකට දාගත්තා. ඒවා තමයි ඉතලා හදන මේත් එක දෙරදී මම හදන මේ උයනේ හින්දා වලට පෙන්නන්නේ. ඉතින් ඔබ
ගන්න මම බලන්න. මගේ වීඩියෝ බලන්න ඉන්නවා යාසයි මම විනෝ බලන්න. එයා ඊට පස්සේ ගින්දර ටිකක් අඩු කරලා අඩු ගින්දරද නැත්නම් මිරිස් පිච්චර දෙන්න. ඊට පස්සේ මම දැම්ම දාලා මම මේකට දානවා සීනි ටිකක්. සීනි ටිකක් දානවා. දාලා ඊට පස්සේ කපාපු තක්කලි තියෙනවා නම් දානවා නැත්නම් කමක් නැහැ. ඉතින් මම තක්කලි එක ගෙඩියක් විතර තිබුණා මෙන්න මම ඒක දානවා තක්කලි ගෙඩිය. නැත්නම් කමක් නැහැ. තියෙන විදිහට හදාගන්න. සස්සකුත් වෙනවා. මේ තක්කලි නෑ කියලා මේකේ මේ රසය වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා නම් දාගත්ත හැකි කපාපු මාළු මිරිස් තවර අපි ලුණු ටිකක් ඉතුරු කරගත්තනේ. ඒකත් උඩින් දාලා හරියට සීතිනවා. මේක පැතගෙන තියාගත්තා. දාලා ඊට පස්සේ මම මේකට දානවා මේ තක්කලි සෝස් ටිකකුත් තියෙනවා. මම ඒකෙන් ටිකකුත් දානවා. මේක අත්‍යවශ්‍ය නැහැ. තියෙනවා නම් දාන්න. නැත්නම් අත්‍යවශ්‍ය නැහැ. ඉතින් මේකට තියෙනවා නම් දාන්න. ඊට පස්සේ මේක මණ්ඩ ගින්නේ. කාටික වෙලාවක් විනාඩි 5-10ක් උයා ගන්න තමයි ඕනේ. මේ තක්කලි ටික ඉදිලා මේ ඒ ඉස්ම ටික මේ මාළු මේ කරවල වලට කිසිලා ඒකේ ඇඹුල් රසෙත් ඇවිල්ලා එනකන් අර පැණි රසයි ඇඹුල් රස හැමදේම ඇවිල්ලා මේකෙන් ලස්සනට කන්න පුළුවන් විදිහට රසට තියෙනවා. අපි ඊට පස්සේ මේක චුට්ටක් තව මත ගින්නේ තියලා තියමු. ඔන්න මම ඒ අරක ඉදෙන ගතේ තවත් මේ වගේ භාජනයක් ඉපේ තියාගෙන ඒකට නම් මම මැටි භාජනයක් නෙමෙයි ගත්තේ. මේව ඇත්තටම මේ ඇලුමිනියම් නෙමෙයි. ඒකින්ද මම බය නැතුව පාවිච්චි කරනවා. ඒක තෙල් ටිකක් අහෙන්න දැම්මම දාලා මම ඒකට තුඩු හාල් ටිකක් දාලා යනවා. තුඩු ටිකක් එම දාගන්නවා කියන්නේ ඊට පස්සේ සිදුරු දාගන්නවා. මේ යන්නේ මම ඉස්සෙල්ලා දාගන්නවා. ඉතින් මම ඉස්සරහට එකට මම මේ දැම්මේ නෑ මේ අද මොකද කරන්නේ ඉතින් දැම්මේ මම ඇත්තටම ඉස්සෝ කන්නේ නෑ ඉස්සන්න ඉස්සෝ කන්න හරි ආසයි මම දැන් කන්නේ ඒ කියන්නේ වලින් පරිස්සම් වෙන්න ඕනේ මොකද ඇලර්ජි කියලා ඉඳලා මම කන්නේ ඒ පුතාට තමයි හදන්නේ ඉතින් මට දැන් ඒකට ලේසි ඉන්න තමයි මේ කලින්ම හදලා තියාගත්තේ ඊට පස්සේ මම මේකට කපාගත්ත බීලුණු ටික ගොඩ දානවා. බීලුණු වැඩි ටික දාපුවාම මේ සැර මැකෙනවා කියලා කියනවා. නෑ ඒක සසෙතාවේ. හැබැයි මුරුංග කොළ නම් දානවා. ඒ මුරුංග කොළ දාන්න එපා කිව්වා. ඉතින් මේකෙන් මම බීලුණු වැඩි ටික දැම්මා. මුරුංග කොළ දෙකට ගොන්න මන් දානවා. අද දාන්න එපා කියලා. ඉතින් මම ඒකින් දැම්මේ නෑ. පාටිටි එයාගේ වෙන රසකට ඕනේ කියලා කියනවා මම අනික මුරුංග කොළ දැම්මට එයාලා කන්නේත් නෑ දැන් ඒ දැන් මම තරකිනවා ඒ මුරුංග කොළ ඉතුරු වෙන්න තමයි කන්නේ නේද බෑ ඉතින් මේ ඉස්සාවේ තරම කියලා අපි මුරුංග කොළ කන්න ඕනේ ඉතින් කොච්චර කිව්වත් ඒක ඒගොල්ලෝ කරන්නේ නෑ එයා කියන විදිහට තමයි මම මේ හදන්නේ ටිකක් ටෙම්පරරි වෙන්න ඕනේ. දැන් හරි මම ඒකට දාගන්නවා කෑලි මිරිස්. කෑලි මිරිස් ටිකක් දාගත්තා. ඒක ටිකක් සරකලා කැමති නෑ. සුට්ටක් වගේ. ඒක නැතුවත් බෑනේ ඒක සුට්ටක් සරගතිය තියෙනවා. නැත්තම් කන්න බෑ. මිරිස් කුඩු චුට්ටක් විතර දාගත්තා. ඊට පස්සේ සරක්කුත් දාගන්නවා මම ඒකටම. කෑලි මිරිස් දැම්මට මම සරක්කුත් දානවා ටිකක් වගේ. මොකද සරක්කු රහ තියෙන්න ඕනේ. මේක මේ අපේ පුතලා හැමදේම කන්නේ නෑනේ. ඒකට මේ සරක්කුවත් කැවෙන්න එපා. ඒක හින්දා මම කොහොමද එයාට උයන දේවල් වලට සරක්කු හොඳට දානවා. එයාලා හැමදේම කන්නේ තේරිලා. ඊපස්සේ ලුණු ටිකක් දාගන්නවා. ඉස්සන්ගෙන ලුණු නෑ. ඒකට මම අර ඉස්ස හදලා සුද්ධ කරලා තියෙන එකට මම ඉස්ස ලුණු දාලා තියෙනවා ඒක හින්දා. දැන් මම දාගන්නවා ඒකට මම
හොදලා ඔක්කොම කරලා තියලා තියෙන ඉස්සෝ. එයාමයි ගිහින් ඉස්සෝ අරන් ආවේ. ඉතින් මම කියලා දීලා තියෙන්නේ කලින්. ඊට පස්සේ මේක දෙකට දානවා. ලොකු ඉස්සෝ දාලා එහෙමම තැම්බෙන්න අරිනවා. ඊට පස්සේ තමයි අනිත් ඒවා කරන්නේ. දැන් මිස්සන්ගේ තත්ත්වය මෙහෙම තමයි. ඊට පස්සේ මම මේකට සුපුරුදු පරිදි සීන් ටිකක් දාගන්නවා. සමහර අය අහනවා ඔයාගේ කෑම වලට හැමකටම සීන් දානවා නේද කියලා. ඉතින් ඇත්තටම සීනි වලින් මේ ඒකෙන් රසයක් ගන්න පුළුවන්. අනික කල්තියා ගන්න දේවල් සීන් දානවා. ඒක කල්තියා ගන්න පුළුවන්. මම ඒකයි ඒ දාන්නේ. ඒක මම දැනගෙන තමයි දාන්නේ. නොදැකගෙන දානව නෙමෙයි. ඉතින් මේ තක්කාලි තියෙනවා. තක්කාලි පූරි කියලා තමයි තියෙන්නේ. මේක මේ අපේ නංගිට රට ඉන යාළුවෙක් තමයි දීලා තියෙන්නේ. එයාට කියලා අපේ මටත් එකක් දුන්නා මේක. මම ඒක තමයි මේ දාන්නේ. ඒකේ තියෙන්නේ ටොමැටෝ පූරි කියලා. ඉතින් මේක ඒකෙන් ටිකක් දානවා මේ පුතා කියට ඒක එහෙන රසයි කියලා පුතා කිව්වා දාන්න මේක රසයි කියලා. ඉතින් මම ඒකෙන් ටිකක් දැම්මා. ඒකයි මම ඒක තක්කාලි දැම්මේ නෑ. ඉතින් අරව ටික දැම්මා. තියලා ඒක චුට්ටක් අපි රත් වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ දැන් ගොඩක් හොඳට දුරට ඉදිලා තියෙන්නේ මගේ මේක. ඊට පස්සේ මම දානවා මේකට ඉතුරු වෙච්ච මාළු මිරිස් බීලුණු ටික. දැන් මම මේක මේ හැදුවේ මේ එයා කියපු විදිහට. මෙයාට මම ඉතින්ලා කලින් හදලා දීලා තියෙනවා මේ විදිහට. එයාට ඒක තමයි රස වෙන්නලා තියෙන්නේ. මේ විදිහට තමයි හදලා තියෙන්නේ. මේකයි අතන මම නැත්තම් සමහර වෙලාවට මම පොල් කිරි ටිකක් දානවා. සැරමැකෙන්න ඉස්සන්ට කිරි පොල් කිරි දානවා කියලා ඉස්සර ඉතින් අපේ අම්මලා කිරි අම්මලා කියනවා. ඉතින් කිරට උයනවා කියනවා ඉස්සෝ එහෙම කියනවා. ඉතින් ඒකෙන් ඉඳලා මම කිරි ටිකක් දානවා. නේද එපා කිව්වා. ඊට පස්සේ මම දානවා මෙන්න මේක. මේ තියෙන්නේ මම හදාගත්ත සෝස් එක. මේකේ තියෙන්නේ බටරුයි ඉඟුරුයි සුදු ලුණුයි තෙල්. ඉතින් මේක දාලා මම ඔක්කොම දාලා බ්ලෙන්ඩර් කරලා තමයි මේක මේ ඇත්තට මාත් බලාගත්ත YouTube එකේ කුක් කෙනෙක් තමයි කියලා දුන්නේ. මේක රයිස් එකට දාන සෝස් එක. ඒ වුණාට මේක මේ අනිත් මස් මාළු වලට ඉස්සන්ට ඒවට දාන්න කියලා කිව්වා. ඉතින් මාත් දාන්න ඉතින් ඇත්තටම හරිම රසයි. ඉතින් මම මේකෙනු චුට්ටක් ඒකට දානවා. මම පස්සේ දවසක ඒක හදාගන්න හැටි කියන්නම්. දැන් ඉතින් මට හදන්න ඒකට බටර් එහෙම ඕන. බටර් නෑ ඉවරයි. ඉතින් ඒකින් නම් මේ බටර් ගෙදර තිබුණු හින්දා මම ඒ channel එකේ එක වීඩියෝ එක බලලා මටත් හිතුණා මොකද අපේ ගෙදරත් විතරම වගේ මම අර පුතාලා රයිස් හදනවනේ. ඒකේ ඉන්න මට හිතුණා ඒක දාන්න ඕනේ. ඇත්තටම අර මම දාලා හැදුවා. ඉතින් ඇත්තටම මේ ඒකේ අර මේ චයිනීස් රසටම ගන්න පුළුවන් ඒ සෝස් එකේ එහෙම දාපුවාම. වෙන රසකාරක මුකුත්ම දාන්නේ නැහැ. ඉතින් ඒක මේ විදිහටම ගන්න පුළුවන්. ඉතින් ඇත්තට මම ඒක හදලා බැලුවා. මම පස්සේ දවසක ඒක හදන හැටි කියන්නම්. මම ඉතින් ඇත්තටම YouTube follow කරන කෙනෙකුට මේ බලන කෙනෙකුට මේ ඒක හොයාගන්නත් බැරි වෙන එකක් නේ. කුක් කෙනෙක් දැන් මට එහෙම මතක නෑ මොකද channel එක කියලා ඇත්තටම මම තාම්බෙන් තමයි දැක්කේ. මම ඉතින් ඒ ගමන් මේක හැදුවා ගෙදර තිබුණු දේවල් දාලා. ඉතින් ඇත්තට මේක රසට ආවා. දැන් ඉතින් මේක මතක ඉන්නේ තව චූට්ටක් විනාඩි 5ක් විතර කියලා බලන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මොනවද දන්නවද? මැල්ලකොළ. ගමේ අය නම් දන්නවා. ඉතින් නගර බද රට ඉන්න අය දන්නවද? දන්නේ මේ තියෙන්නේ මැල්ලකොළ. ඔය අපේ පුතා කන එකම පලා වර්ගය මේක තමයි. ඉතින් මේක මම බෙදලා දෙන්න තමයි මේ කොළ බදිනවා පපඩම් වගේ. දැන් මේක බෙදලා දෙන්න තමයි මම මේ යන්නේ. එයා කැමති එහෙම කන්න. ඉතින් එකම පලා වර්ගය මේක. මේකයි තව එයා කනවා කතුරු මුරුංගා කොළ හොදි. අර කිරි හොදිය දාලා එහෙම කරනවා. එච්චරයි. එයා කන්නේ. ඉතින් මම මේක සාමාන්‍ය හදලා දෙනවා. ඉතින් මේකත් හරි ගුණයි මුත්‍රා මාරු වලට දියවැඩියා තියෙන අයට, ගල් මුත්‍රා ගල් තියෙන අයට එහෙම ඉතින් හරි හොඳයි. මේකේ දැල්ල රතු පාටයි. දැල්ල මම වෙලාවක පෙන්නන්නම්. මෙන් දැල්ල මේ ලුණු මිරිස් හද අපි ගොටු කොළ මිරිස් හදන්නේ. යන්න ඒ වගේ සම්බෝල හදලා කනවා. දැන් මේක මේ මොරපු කොළ. මේක දැන් බදින්න තමයි යන්නේ. ඉතින් බදින්න බෑ මේක ඇඟට තෙල් විසි වෙනවා. ඉතින් මේක දාලා අපි වහන්න ඕන. වහලා තමයි බදින්නේ. මේ
දැන් මම මේ දාලා දෙක තුනක් දාලා මේක වහන්න ඕනේ බැදෙනකන්. වතුර ගතියනේ නැත්නම් ඒක තෙලුසි වෙනවනේ. දැන් එයාගේ ඉල්ලීමක් තමයි ඒකත්. ඉතින් ඒක අච්චරයි. ඉතින් එයා කන්නේ බලාරාජ ඉතින් දෙන එක කන එක බදලා හරි දෙන්න එපා. ඒ කියන්නේ ඇත්තට මේක ගුණයි. හරිම ගුණයි. මේ කාපුවයි දාන්න නැති. මේ හරිම ඒක ශරීරයට හොඳ දෙයක්. පොඩ්ඩක් අර මේ ස්මෙල් එකක් සමහර අය ගහේ තියෙන අර වේවකට තමයි මට හරි කියනවා. මට නම් නෑ ලක්නේ. අපි දෙකම කනවා. බදලා දෙන්නම්. පපඩම් වෙනකොට ඉතින් ඇත්තටම හොඳයි. පපඩම් කරනකොට බලන්න. මේක තමයි රසක සමහර වෙලකට වේලි කිවිස් දාලා ගන්නවා. එහෙම නේ. තවත් කරනවා මේකේ මේ පිටිතවරලා අපි පිටිතවරලා බදිනවා. පිටි වල ගාලා. අර මාළු බදිනවා වගේ කියන්නේ පුවන් කුඩු ගන්න නැහැ. නැත්නම් අර පිටි එකේ වෙනා කරලා එහෙමත් බදිනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලස්සනට වෙනවා. කර ගාලා ඉතින් සමහර අය මේක ඉතින් කොළ කපලා දානවා. මං කැපුවේ නෑ. මං ඉතින් ලොකු කොළ නෙමෙයි පොඩි කොළනේ. ඒකෙන් ඉන්න මේක බැදලා අපේ පුතා හරි එයා කැමති කියන්නේ ඉතින් කන එකම පලාවනේ. මං ඉතින් කොහොම හරි ඒක බැදලා දෙනවා. ඉතින් ඔය දවස් දෙක තුනකට සැරයක් මගේ ලොකු විශාල ගහක් තියෙනවා. ගහක් කියන්නේ ඉතින් ඒකේ තියෙනවා අපිට ඇති වෙන්න තවත් බෙදලා දෙන්නත් කට්ටියට තියෙනවා. ඉතින් මම හඳනවා ඒකත් එයාට ඉතින් මේ තියෙන්නේ මන්දඩි බිරි ගාලා දැන් හදාගත්ත ඉස්සෝ එකයි කරෝල එකයි මැල්ලකොළ බැදගත්තා මෙහෙමයි පුතාට තමයි පැද්දේ. ඉතින් අපේ පැටියා ඒව කන්න කැමති. පැටියා කිව්වට පැටියෙන් නෙමෙයි මම වගේ දෙකක් තුනක් ඇති. ඉතින් දැන් ඉතින් අපි ආදරේ මෙහෙම කියන්නේ. එයා කනවා ඉතින් ඒක එකින් දැන් හැදුවා ඒක. ඉතින් මේ හැතර මිස්සු එකත් මට වෙනස් ක්‍රමයක් මේක. මම වෙනදා මෙහෙම උයන්නේ. උයලා තියෙනවා. ඉතින් අර සාමාන්‍ය ක්‍රමයට අර හදන්නේ අපි පොල් කිරි ටිකක් එහෙම දාලා මම හදලා දෙන්නේ අර සැරහින්. අර මේ විදියට හදලා දුන්නා. මේ කරෝල එක. ඉතින් ඇත්තට මේක දෙකම කල් තියා ගන්න පුළුවන්. දැන් මේකත් හෙට රැයටත් කාලා අනිද්දා වෙනකනුත් කිසි දෙයක් වෙන්නේ නැහැ. මට ඒක හොඳටම ෂුවර්. කිසිම දෙයක් වෙන්නේ නැහැ. මෙහෙමම රත් නොකර හරි මේ කන්න පුළුවන් මේ ලිපේ තියන්නේ නැතුව. මම නම් ලිපේ තියෙම ගන්නෑ. මොකද ඒක එහෙමත් හොඳ නැහැ කියනවනේ. ඒකෙන් උනා ඉස්සරන් ඉතින් දැන් මේක අද රැය කාලා හෙට උදේ වෙනකොට ඉවරයි. මොකද අපේ පුතාට මේක මදි. එයා සාමාන්‍යයෙන් කනවා. ඒකෙන් නම් මේ කරෝල කන්නේ අය. ඒකෙන් අද දැන් මම මේ හදාගත්ත ටික තමයි මේ. ඉතින් ඇත්තට මම මේ කිව්ව පෙන්නුවා විතරයි. මම මේ මගේ උයන විදිහ මම පෙන්නුවේ. ඉතින් මේ විදිහට අනිත් අය උයනවත් ඇති. දැන් මැල්ල කොළ වගේ දේවල් සමහර ප්‍රදේශවල නැහැ. මම ඒකයි පෙන්නුවේ. ඇත්තට මේක ඉතාම ගුණදායක පලා වර්ගයක්. මේ තියෙන්නේ ඒකේ මේක නම් දැන් ටිකක් අර වේරිලා වගේ දැන් ඊයේනේ මම කැරියේ මේක. මේ තියෙන්නේ ඒ දලු. මේකේ දල්ල රතු පාටයි. මේක මේ රෝස පාටයි. මේ වගේ රෝස පාටයි. දැන් මේක මේ මැල වෙලා තියෙන්නේ. ගායේ තියදී හරි ලස්සනයි. මෙන්න මේ වගේ මේක හීනිවට ලියලා මේ අර ගොටුකොළ වගේ ලුණු මිරිසුත් හදලා එහෙම නැත්නම් පොල් සම්බෝලට කලවම් කරලා කන්න පුළුවන්. ඒ තරමට මේක රසයි ගුණයි ඇත්තටම මුත්‍රා මාරු තියෙන අයට හොඳටම තමයි මුත්‍රා ගල් දිය වැඩියා තියෙන අයට හැම දිනාටම මේක හොඳයි වකුගඩු සුද්ධ වෙනවා. ඒක කියනවා ඉතින් පැරන්නෝ කියන කතා ඇත්ත. ඉතින් ඇත්තටම මම පැරෙන් කෑමනේ. දැන් කට්ටිය මේවා කන්න දන්නේ නැහැ. කංකන් ගෙවල් වල හදලත් නැහැ. ඉතින් මගේවත් එකක් තියෙනවා. මම ඒක නිතරම මේ වගේ මම අහලා පහලා ඉරක් දෙනවා ඇත්තටම. ඉතින් පපඩම් වගේ මේක හරි ලස්සනයි. කන්න පුළුවන්. මේ තියෙන්නේ අද ඉතින් මම දවල්ට කෑවෙත් නෑනේ. ඉතින් මගේ රාත්‍රී කෑම වේල තමයි මේ තියෙන්නේ මගේ කරෝල ඩෙවල් එක. ඩෙවල් නෙමෙයි ඉතින් එක කල් තියා ගන්නවා ඩෙවල් එකක් වගේ. මේ තියෙන්නේ මැල්ල කොළ, මේ තියෙන්නේ කොහිල, මේ තියෙන්නේ දඹල මැල්ලු, මේ තියෙන්නේ පරිප්පු. අද මේක තමයි මම කන්න යන්නේ. ඉතින් දැන් මම කණ්ඩේ තමයි යන්නේ. එහෙනම් ඉතින් මම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මගේ වීඩියෝ බලන්න, මට කමෙන්ට් කරන්න, මට ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒව නැතත් කමල් නැහැ. ඉතින් බලනවා නම් ඒ ඇති. ඉතින් ඒක තමයි මගේ ඉතින් සතුට. අනේ මගේ ගිය සැරේ වීඩියෝ එකට නෑ views නෑ. බලලා නෑ කවුරුත්. ඉතින් මට දුකක් හිතුණා. ඉතින් කමක් නෑ. ඉතින් මම ආයේ අත්හැරියනේ අද පටන් ගත්තා ආයේ.
කමන්නේ. ඉතින් මම යනවා. දෙකටම යනවා. මම මෙහෙම ඉඳලා ඉතින් මම වීඩියෝ ගෙනිනවා මට මේ අසනීපක් තියන් තමයි මම මේ කරේ. ඉතින් ඒකයි මට දවල්ටවත් කන්න බැරුව ගියේ. එහෙනම් ඉතින් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. මට දැන් බඩගිනි. ඒකෙන්ද කන්න ඕනේ. සුබම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම ඔයාලා හැමෝටම හරිම ආදරේ. මම ඔයාලා හැමෝටම හරිම ආදරේ. එහෙනම් ගිහින් එන්න. තෙරුවන් සරණයි.